ආයිබෝන්ද ආර්ට් ෆ්‍රේම් රසිකයන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ බොලිවුඩ් සිනමාවේ 90 දශකයේ තමන්ගේ සවිමත් දෑතින් සහ ආකර්ශනීය පෞරුෂයෙන් ජයගත්තු අසහාය ක්‍රියාදාම වීරයෙක් ගැනයි. මුළු බොලිවුඩම ඔහුට ආදරයට කියන්නේ අන්නා කියලයි. ඔහු නිකම්ම සිනමා තරුවක් නෙවෙයි. සටන් කලා ශූරයෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක්, ක්‍රීඩකයෙක් වගේම සැබෑ ජීවිතයේත් කාන්තාවන් 100 ගණනකගේ ජීවිත බේරාගත් සැබෑ වීරයෙක්. අද අපි මේ කතා කරන්නේ දශක 3කට වැඩි කාලයක් පුරාවට චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකින් ප්‍රේක්ෂකයන් පින වූ සුනිල් ෂෙට්ටිගේ ජීවිත කතාවයි. 1961 අගෝස්තු 11 වෙනිදා මයිසූර් ප්‍රාන්තයේ මුල්කි කියන ප්‍රදේශයේ තුලු භාෂාව කතා කරන බන්ට් පවුලක ඔහු ඉපදෙනවා. ඔහුගේ උපන් නම සුනිල් වීරප්පා ෂෙට්ටි. සුනිල්ගේ පියාවන වීරප්පා ෂෙට්ටිගේ කතාවත් හරිම ආදර්ශමත්. මුලින්ම ආපන ශාලාවක වේටර්වරයෙක් විදිහට රැකියාව කරපු ඔහු පසුව තමන්ගේම කියලා රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් මුම්බායි වල ආරම්භ කරනවා. සුනිල් තමන්ගේ අධ්‍යාපනය ලබන්නේ හිමාචල් ප්‍රදේශයේ ලෝරන්ස් ස්කූල් සහ මුම්බායිහි HR College of Commerce and Economics විද්‍යාලයෙන්. තරුණ කාලේ ඉඳන්ම සුනිල්ට ක්‍රීඩාව ගැන තිබුණේ පුදුමාකාර උනන්දුවක්. විශේෂයෙන්ම ක්‍රිකට් සහ සටන් කලාවට. ඔහු කික් බොක්සින් ක්‍රීඩාවෙන් කළු පටිය පවා දිනාගත් දක්ෂ සටන්කරුවෙක්. සිනමාවට එන්න කලින් ඔහු තමන්ගේ පියාගේ ආපන ශාලාවල සේවය කරමින් ඔහුගේ ව්‍යාපාරවලට උදව් කළා. ඒ වගේම සුනිල් ව්‍යාපාරිකයෙක් විදිහටත් පන්නරය ලැබුවා. 1992 අවුරුද්දේදී බල්වාන් කියන ක්‍රියාදාම චිත්‍රපටයෙන් දිව්‍යා භාරතී සමගින් සුනිල් බොලිවුඩයට පා තැබුවා. හැබැයි ඔහුව ඉන්දියාවේ සුපිරිතරුවක් බවට පත් කළේ 1994 දී තිරගත වුණු දැවැන්ත චිත්‍රපටයක් වන මොහ් රායි. ඒ වසරේම ආපු ගෝපිකිෂාන් චිත්‍රපටයේ ඔහු පෑ ද්විත්ව රංගනය ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගත්තා. 90 දශකයේ වෙද්දී බොලිවුඩයේ හිටපු වැඩිම ආදායම් ලබන නළුවන්ගෙන් කෙනෙක් වෙන්න සුනිල්ට පුළුවන් වුණා. 1993 දී වක්ත් හමාරා හේ, 1994 දී අන්ත්, 1994 දීම දිල්වාලේ, 1996 දී විශ්වාස්ඝාත් වගේ චිත්‍රපට හරහා ඔහු අංක 1 ක්‍රියාදාම වීරයා බවට පත් වුණා. 1997 දී තිරගත වුණු ඉන්දිය සිනමාවේ ශ්‍රේෂ්ඨතම යුද චිත්‍රපටයක් වන බෝඩර්හි ඔහු රඟපෑ කපිතාන් බෙරොන් සින්ගේ දේශප්‍රේමී චරිතය සිනමා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී තිබෙනවා. දෙදා දශකයේ පටන් ගනිද්දී සුනිල් තීරණය කරනවා ක්‍රියාදාම වීරයාගේ රාමුවෙන් මිදෙන්න. ඔහු චිත්‍රපටවල එකිනෙකට වෙනස් චරිත රඟපානවා. 2000 වසරේදී නිකුත් වුණු හේරා ෆේරි චිත්‍රපටයේ ඔහු කරපු හාස්‍යෝත්පාදක රංගනය මුළු ඉන්දියාවම හිනා ගැස්සුවා. ඉන්පසු අවාරා පාගල් දීවානා, ෆිර් හේරා ෆේරි සහ දේ ධනා දන් වගේ චිත්‍රපට හරහා ඔහු තමන්ගේ විකට රංගන හැකියාව ලෝකයටම පෙන්වුවා. හැබැයි ඔහු එතනින් නැවතුනේ නැහැ. 2000 වසරේදී නිකුත් වුණු දඩ්කන් චිත්‍රපටයේ දේව් කෙන දුෂ්ටයාගේ චරිතය ඔහු රඟපෑවේ මුළු සිනමාගාරයම නිහඬ කරමින්. මේ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම දුෂ්ටයාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය වගේම සී සිනේ සම්මානයත් හිමි වුණා. ඉන්පසු 2004 දී මේහුණා, රුද්‍රාක්ෂ වගේ චිත්‍රපටවලත් ඔහු දුෂ්ටයාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයා මවිත කළා. 2009 දී රෙඩ් ඇලර්ට් ද වෝ විතින් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර හොඳම නළුවා සම්මානය පවා හිමි වුණා. සුනිල් කියන්නේ සිනමාවට වගේම ව්‍යාපාර ලෝකයටත් උපන් හපනෙක්. ඔහු පොප්කෝන් මෝෂන් පික්චර්ස් නමින් නිෂ්පාදන සමාගමක් ආරම්භ කරලා කේල්, රක්ත් සහ භාගම් භාග් වගේ චිත්‍රපට නිෂ්පාදනය කළා. ඒ වගේම බොලිවුඩයට අලුත් තරු හඳුන්වා දෙන්න මුකේෂ් චාබ්රා සමග එක්ව FTC කියන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ආරම්භ කළා. ඔහුගේ පියාගේ පරණ උඩුපි රෙස්ටුරන්ට් එක පසුව ඔහු ලිටල් ඉටලි කියන ජනප්‍රිය අවන්හලක් බවට පත් කළා. ඒ වගේම ඔහු දැවැන්ත ආපනශාලා සහ ජල ක්‍රීඩා උද්‍යානවල හිමිකරුවෙක්.
2013 දී ඔහු තමන්ගේ බිරිඳත් එක්ක ආර් හවුස් නමින් සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළා. මේ තවත් ඔබ නොදත් කාරණයක්. 2014 දී ඔහු තමන්ගේ නමේ අකුරක් වෙනස් කරගත්තා. SUNIL සුනිල් කියන නමට SUNIEL ලෙස ඔහු අකුරක් එකතු කරගත්තා. ඒ ඔහු විශ්වාස කරන සංඛ්‍යා විද්‍යාවට අනුවයි. අද වෙද්දී ඔහු සෞඛ්‍ය සහ යෝග්‍යතා ව්‍යාපාරයක් වන ස්ක්වෙට්සි ආයෝජකයෙක් වගේම හයිප් ලක්සරි කියන සුඛෝපභෝගී වාහන සහ පෞද්ගලික ජෙට් යානා සමාගමේ සන්නාම තානාපතිවරයා විදියටත් කටයුතු කරනවා. සුනිල් ෂෙට්ටි රිදී තිරේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයේත් වීරයෙක්. 2008 අවුරුද්දේදී මුම්බායි සිද්ධ වුණු දරුණු ලිංගික ජාවාරමකින් නේපාල ජාතික කාන්තාවන් සහ දැරියන් 128 දෙනෙක්ව බේරාගෙන ඔවුන්ව නැවත ආරක්ෂිතව නේපාලයට යවන්න සියලුම වියදම් දරමින් ඔහු මූලික වී කටයුතු කළා. ඔහු මේක කළේ කිසිම මාධ්‍ය සංදර්ශනයකින් තොරවයි. ඒ වගේම ඔහු අධ්‍යාපනය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින විප්ලව පදනමෙහි උපදේශකෙක් විදිහටත් දුප්පත් දරුවන් වෙනුවෙන් විශාල සේවයක් කරනවා. ක්‍රීඩාවට තියෙන ආදරය නිසාම ඔහු CCL තරඟාවලියේ මුම්බායි හීරෝස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. ඔහු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට විශාල දායකත්වයක් දක්වනවා. ඒ වගේම රූපවාහිනී තිරේ යෝග්‍යතා රියැලිටි වැඩසටහන් සාර්ථකව මෙහෙයවන්නටත් ඔහු සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට සුනිල් ෂෙට්ටි ගොඩාක් සමීපයි. 2016 වසරවලදී ශ්‍රී ලංකාවේ පැවති හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙල සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඔහු ලංකාවට පැමිණියා. 1991 දී ඔහු මානා ෂෙට්ටි සමග විවාහ වුණා. ඇය ව්‍යාපාරික කාන්තාවක් වගේම සමාජ සේවිකාවක්. ඔවුන්ට ආතියා සහ අහන් නමින් දරුවන් 2 දෙනෙක් ඉන්නවා. ආතියා 2015 දී හීරෝ චිත්‍රපටයනොත් අහන් 2021 දී තඩප් චිත්‍රපටයනොත් බොලිවුඩ් සිනමාවට පිවිසියා. 2023 වසරේදී ආතියා ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩක KL රාහුල් සමග විවාහ වීමත් එක්ක සුනිල් ෂෙට්ටි දැන් ක්‍රිකට් තරුවකගේ ආදරණීය මාමණ්ඩියෙක් බවට පත් වෙලා. දකුණු ඉන්දිය සිනමාවටත් පිවිසිය ඔහු රජිනිකාන්ත් සමග දර්බාරෙහි රඟපෑවා. මෑතකදී හන්ටර් වෙබ් සීරීස් එක හරහත් 2025 දී නදානියන් සහ කේසරී වීර් චිත්‍රපට හරහත් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු ඉදිරියේදී වෙල්කම් ටු ද ජංගල් කියන දැවැන්ත චිත්‍රපටයෙන් දකින්නට ලැබෙනවා. වේටර්වරයෙක්ගේ පුතෙක් ලෙස ජීවිතය පටන් අරගෙන කික් බොක්සින් ශූරයෙක්, අසහාය ක්‍රියාදාම වීරයෙක්, බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් වගේම දහසක් දෙනාගේ ජීවිතය එළිය කරපු සැබෑ වීරයෙක් වෙන්න සුනිල් ෂෙට්ටි හෙවත් ආදරණීය අන්නාට පුළුවන් වුණා. බොලිවුඩයේ ජනප්‍රියත්වයත් එක්කම තමන්ගේ ව්‍යාපාර සහ සමාජ සත්කාර සමබරව ගෙන ගිය ඔහු සැබවින්ම අනාගත පරපුරට කදිම ආදර්ශයක්. මේ වගේ තවත් සවිස්තරාත්මක සිනමා කතන්දර සහ සිනමා තරුවල ජීවිත කතා දැනගන්න The Art Frame YouTube channel එක subscribe කරන්න. මේ වගේම තවත් සිනමා තොරතුරකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.